බූස්ටිං කැම්පේන් එක එකක්. ඕගනික් වගේ ඕගනික් මාකට් එකක් හැදෙනවා කියලා කියන එක තව එකක්. ඒක දෙකක්. ඒතකොට බූස්ටිං කැම්පේන් එකක් ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට වෙනම පේජ් එකක් තියාගන්න. ඒකේ තනිකරම බූස්ට් එක විතරක් කරන්න. මොකද ඒක අර පෙට්‍රල් ගහලා දුවන වාහනයක් වගේ තමයි. බූස්ට් එක ගැහුවොත් විතරයි වැඩ කරන්නේ. එතකොට ඒකට පුරුදු වෙච්ච පේජ් එකකට ඔයාලට ඕගනික් මාකට් එකක් හදන්න බෑ. අගේ ඕගනික් මාකට් එකක් වෙනම පේජ් එකක් ඔයා වෙනම එකක් තියාගෙන ඒකට දෙකක් තියාගන්න. මොකද අරයා බූස්ට් එක ගැහුවොත් ඩොලර් ආවොත් විතරයි එයා වැඩ කරන්නේ. එතනින් හරියට දුවන්නේ. ඔයාගේ කන්ටෙන්ට්ස් වලින් ඔයාගේ අනිත් දේවල් වලින් ඔයා මේ මාකට් එක හදන්න උත්සාහ කරන්න. ඒකට තමයි මම අර කිව්වා වගේ ඔයාගේ වීඩියෝස් වල ලස්සන කන්ටෙන්ට්ස් තියෙන්න ඕනේ. ඒ වීඩියෝස් වල අර හුක් එක කියලා කියනවනේ. පළවෙනි තප්පර 3 ඒක ඔඩියෝ හුක් එකක් වෙන්න පුළුවන්, ටෙක්ස්ට් හුක් එකක් වෙන්න පුළුවන්. මගේ මේ වීඩියෝ කැම්පේන් එකේදී පළවෙනි වචන ටික part time business එකකට හොයන්නේ. ඒ කියන්නේ අපේ පළවෙනි වචන කීපය ඇතුළත ඒ කියන්නේ එයාගේ pain point එක ටච් කරලා. කියන්නේ එයාගේ අවශ්‍යතාවය ටච් වෙලා තියෙන්න ඕනේ. මගේ වීඩියෝස් ඇතුලේ තියෙන්න ඕනේ එයාගේ pain point එක. එයාගේ අවශ්‍යතාවය ටච් කරන විදිහේ වීඩියෝ කන්ටෙන්ට් යූස් කරන්න. එතකොට බූස්ටිං වගේ දේවල් කරනකොට ඒකට ඒ බූස්ටිං කරන එක ඇතුළත ඔයා ඕගනික් මාකට් එක ඔඩියන්ස් එකක් හදන්න ටිකක් අමාරුයි. ඕගනික් එක හදන්න ඔයාගේ වෙනම ප්ලැට්ෆෝම් එකක් මේන්ටේන් කරන්න. සමහරක් පේජස් වල තියෙනවා පේජස් ගන්න ගියාම එකපාරට වාඩි වෙනවා නම් ඔය ගෝස්ට් ෆලෝවර්ස්ලා ඉන්නේ. ෆලෝවර්ස්ලා පිටින් ගන්න පුළුවන් පේජස් තියෙන්නේ. ඒවැ වැඩක් නෑ. සමහරක් වෙලාවට මාකට් එක අන්ත ජරා ඔඩියන්ස් හැදිච්ච පේජස් ඒවා වෙන දේවල් නරක දේවල් ප්‍රොමෝට් කරලා හැදිච්ච ඔඩියන්ස් එකක්. ඉතින් ඒක නිසා අර ඒ වගේ බොරු හේදා කරන්න හදන්න එපා. වැලියබල් කන්ටෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ඔයා ඉන්ෆර්මේෂන් ෂෙයා කරනවා නම් ඔයා දෙන්නේ නොලෙජ් එකක් නම් ඒක නිකන් ස්ටෝරි ටෙලිං ටයිප් එකට අහගෙන ඉන්න පුළුවන් නම් එයාට ඒක අහන් ඉන්න ආසයි නම් කෙනෙක්ගේ සක්සස් ස්ටෝරි එකක් ඔයා කතා කරනවා නම් එයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක ඔයා ෂෙයා කරගන්නවා නම් සමහරවිට අපේ මිනිස්සු ටිකක් අර මේ පොඩක් ගොසිප් වලට කැමතිනේ. අපි ඩිරෙක්ට් කියන්නේ ඉන්ඩිරෙක්ට් කියනකොට අහන්න කැමති. අපි බයිසිකල් පදින ගමන් කියනවා නම් අපි ජොගින් කරන ගමන් අපි ඩ්‍රයිව් කරන ගමන් කතා කරනවා. ඩ්‍රයිව් කරන ගමන් කතා කරන ඒවට යටි කමෙන්ට් උත් දෙනවා. ඔය වාහනේ නවත්තලා කතා කරන්නකෝ කියලා යටි කමෙන්ට් ඒ මාරි කමක් නැහැ. ඒක අපේ එන්ගේජ්මන්ට් එක හැදිලානේ තියෙන්නේ. මොකද වාහනේ පැත්තක තියලා ඇත්තටම යාර වාහනේ පැත්තක තියලා කතා කරන වෙලාවක් ඇත්තෙම නේද? තියෙනවා. දන්නවා මම වෙන දෙයක් කරන ගමන් කරනකොට මගේ මේකට ඇටෙන්ෂන් එක එනවා කියලා කියන එක. එහෙම නැත්නම් පිටිපස්සේ තව මොකක්ද වැඩ කොටසක් කරන ගමන් කතා කරනවා. එතකොට මිනිස්සු ඒක දිහා බලනවා. අර ඒ කතා නෙමෙයි. මේ පිටිපස්සේ මොකක්ද වෙන්නේ? මොනවද දන්නේ අරගොල්ලෝ කරන්නේ නැති පිටිපස්සේ. අන්න ඒක අහන්න. ඉතින් ඒ වගේ අපි ඩිරෙක්ට් අපේ මෙසේජ් එක දෙනවටත් වඩා අපිට ඉන්ඩිරෙක්ට් මෙසේජස් දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා.